2025 අවුරුද්ද වෙනුවෙන් රේල්වේ ගාඩ් එහෙම නැත්නම් දුම්රිය නියාමක කියන තනතුරට මේ වෙද්දි බඳවා ගැනීම සිද්ධ කරනවා කියන එක ඔයාලා දන්නවා ඇති. ඉතින් මේක ගැන කතා කරලා මම මීට කලින් වීඩියෝස් 3ක් රේල් ඔෆ් පර්ල් channel එකේ දාලා තියෙනවා. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ මේ වීඩියෝස් 3ට අදාළ thumbnail. ඉතින් මේ වීඩියෝස් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් links දාලා තියෙනවා description එකේ. මේ වීඩියෝස් බලන්න පුළුවන් ඔයාලට. මේ වීඩියෝස් 3 ඇතුලේ මේ තනතුරට අදාළ සියලුම කාරණා කතා කරලා තියෙනවා මම. ඉතින් මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ මේ වීඩියෝස් 3ට මට ආපු ප්‍රශ්න වගේක් තියෙනවා. ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ ප්‍රශ්නවලට මම හොයාගත්ත උත්තර ටික කතා කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකෙදි කතා කරන දේවල් මම රේල්වේ ගාඩ් විදිහට වැඩ කරන කීප දෙනෙක් එක්කම කතා කරලා ගත්ත කාරණා තමයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මගෙන් මේ අහලා තිබ්බ පොදු ප්‍රශ්න ගොඩකට උත්තර මේ වීඩියෝ එකේදී දෙනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා රේල්වේ ගාඩ් තනතුර වෙනුවෙන් ඔයාලට අයදුම් කරන්න පුළුවන් අවසාන දවස වෙන්නේ 2025 මාර්තු 14 වෙනිදා රාත්‍රී 9. ඉතින් ඊට කලින් ඔයාලා අයදුම් කරන්න ඕනේ මේ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම්. ඒ වගේමයි මේ වෙද්දි එන්ජින් ඩ්‍රයිව් එහෙම නැත්නම් දුම්රිය රියදුරු තනතුර වෙනුවෙනුත් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒකට බඳවා ගැනීම සිද්ධ කරන්න. ඉතින් ඒක ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ලින්ක් එක description එකේ දාලා තියෙනවා. ඒ තනතුර වෙනුවෙන් අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ වෙන්නේ 2025 මාර්තු 28 වෙනිදා. හොඳයි එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ මම දාගෙන තියෙන්නේ මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්න කීපයක්. පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් NDT සිවිල් කරලා යන්න පුළුවන්ද? දෙවෙනි ප්‍රශ්නේ HNDE සිවිල් කරලා යන්න පුළුවන්ද? තුන්වෙනි ප්‍රශ්නේ Marine Engineering National Diploma NVQ level 5 equal කරලා යන්න පුළුවන්ද? හතරවෙනි ප්‍රශ්නේ වෘත්තීය සුදුසුකම් එකක්වත් නැතුව A level වලින් විතරක් යන්න පුළුවන්ද? A level සුදුසුකම් හරිනම්. පස්වෙනි ප්‍රශ්නේ ජර්මන් ටෙක් එකේ කෝස් එක කරලා යන්න පුළුවන්ද? ඉතින් මේ ප්‍රශ්න පහටම දෙන්න තියෙන ඉතාම කෙටි උත්තරයක් මේ එකකින්වත් යන්න විදිහක් නැහැ. ඉතින් NDT සිවිල්, HNDE සිවිල්, Marine Engineering National Diploma ඒ වගේ දේවල් කරලා යන්න හැකියාවක් නැහැ රේල්වේ ගාඩ් තනතුරට. ඉතින් ගැසට් නිවේදනයේ දාලා තියෙනවා ඔයාට තියෙන්න ඕනේ වෘත්තීය සුදුසුකම් 7ක් ගැන සඳහන් කරලා. ඉතින් මේ 7න් එකක් හෝ ඒ 7න් එකකට සමාන වෙන එකක් ඔයාට තියෙනවා නම් තමයි මේ තනතුර වෙනුවෙන් ඔයාට යන්න සුදුසුකම් ලැබෙන්නේ. ඉතින් මේ සුදුසුකම් නැතුව ඔයාට මේ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න පුළුවන් සහ තරඟ විභාගයට පෙනී ඉන්නත් පුළුවන්. හැබැයි ඊට පස්සේ එතනින් තරඟ විභාගය සමත් වුණොත් එතනින් පස්සේ ඔයාව කැඳවනවා ඉන්ටර්විව් එකකට. ඉතින් ඒ ඉන්ටර්විව් එකේදී මේ අනිත් සුදුසුකම් හැම එකක්ම ඔයාට තියෙනවද කියන එක පරීක්ෂා කරනවා යාලා. ඉතින් එතනදී ඔයාට රිජෙක්ට් වෙන්න සිද්ධ වෙනවා ගැසට් නිවේදනයේ තියෙන විදිහේ ඩිප්ලෝමා එකක් හෝ ඒ අදාළ වෘත්තීය සුදුසුකම් ඔයාට නැත්තම්. ඉතින් ඒ වෘත්තීය සුදුසුකම් මේ විදිහට තියෙන්න ඕනේ, අධ්‍යාපන සුදුසුකම් ඒ විදිහට තියෙන්න ඕනේ, සහ වෙනත් සුදුසුකම් යටතේ දක්වලා තියෙන ඒ උස වගේ දේවල් ඒ විදිහට තියෙන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම මම අර කලින් කතා කරපු වීඩියෝස් තුනේ තියෙනවා. ඒවා බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේව බලන්න. මම මේ ගැසට් නිවේදනය අරගෙන සම්පූර්ණයෙන් මේකේ තියෙන කාරණා හැම එකක්ම ඒ වීඩියෝස් තුනේ කතා කරලා තියෙනවා. ඉතින් ඊළඟට ගොඩක්ම අයට තිබ්බ ප්‍රශ්න තමයි මේ වැටුප ගැන. එහෙම නැත්නම් සැලරි එක. සැලරි එක හරියටම කීයක් දෙනවද? පුහුණු කාලෙදි දීමනාවක් විතරද දෙන්නේ? මොකද මේකෙදි ඔයා බඳව ගත්තොත් අවුරුදු දෙකක පුහුණු කාලයක් තියෙනවාට සම්පූර්ණ කරන්න. ඉතින් මේ පුහුණු කාලෙදි දීමනාවක් විතරයිද දෙන්නේ? මුළු වැටුප දෙනවද? ඊළඟට OT සහ අනිත් දීමනා කොමත් එක්ක මාසෙකට සාමාන්‍යයෙන් මුළු වැටුප විදිහට කීයක් ගන්න පුළුවන්ද? සහ මේ කට්ට වැඩිද කියන එකේ මේ තනතුරට අදාළව. ඉතින් මම මේකේ මුලින්ම පළවෙනි 3 ගැන කතා කරලා ඉන්නම්. හතරවෙනි කාරණේ ගැන වෙනම අපි කතා කරමු. ඉතින් සැලරි එක හරියටම කීයක් දෙනවද? ඉතින් ගැසට් නිවේදනයේ රේල්වේ ගාඩ් තනතුර වෙනුවෙන් සැලරි ස්කේල් එක විදිහට දාලා තියෙන්නේ 2015 සැලරි ස්කේල් එක. ඉතින් මෙතනදී ගැසට් නිවේදනයේ සඳහන් කරලා තිබුණේ මූලික වැටුප විදිහට රුපියල් 34130ක් සහ තවත් දීමනා කිහිපයක් එකතු කරලා එතකොට ඒකේ මුළු එකතු වෙන රුපියල් 20000ක ප්‍රමාණයක්. ඉතින් මේ දෙක තමයි ගැසට් නිවේදනයේ තියෙන වැටුප් පරිමාණය අනුව රේල්වේ ගාඩ් කෙනෙක්ට ලැබෙන වැටුප වෙන්නේ. නමුත් 2025 අලුත් අයවැයෙන් මේ සැලරිස් වැඩි කරා. මේ වැටුප් පරිමාණ වැඩි කරලා තියෙනවා. ඉතින් මේ වැඩි කිරීමත් එක්ක තමයි දකුණු පැත්තේ දාලා තියෙන්නේ 2025 අලුත් සැලරි ස්කේල් එක අයවැයෙන් සම්මත වුණා. ඉතින් මෙතනදී අර 34000 ස්කේල් එකේ තිබ්බ 34130 වෙනුවට ඒක වැඩි වෙලා අලුත් ස්කේල් එකට අනුව තියෙන රුපියල් 49984ක්. ඉතින් ඒ වගේමයි අර අනිත් මම කියව වැටුප් වර්ධක සහ දීමනා වගේ එකතු වෙලා රුපියල් 20000ක ප්‍රමාණයක් තිබුණා. ඉතින් අන්නේ 20000 කියන එක මෙතනදී වෙනස් වෙලා තියෙනවා 2025 අලුත් ස්කේල් එකට අනුව රුපියල් 17800ක් විදිහට. මේ ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ 2015 සැලරි ස්කේල් එක. ඔයා මේ විභාගයේ සමත් වෙලා ඔයා රේල්වේ ගාඩ් තනතුර වෙනුවෙන් බඳව ගත්තොත්
එතනදී ඔයාට ලැබෙන්නේ මේ 2025ට අදාළ 2025 අයවැයෙන් සම්මත වුණ මේ අලුත් සැලරි ස්කේල් එක. ඉතින් මේක ඔයාලා දැනගත යුතු විශේෂ කාරණයක්. අර 2015 ස්කේල් එක නෙවෙයි අයිති අදාළ වෙන්නේ. ඔයාලා අලුතෙන් මේ තනතුර වෙනුවෙන් බඳවා ගැනීම සිද්ධ කරොත් මේ 2025 ස්කේල් එක තමයි ඔයාලට අයිති වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ දෙක එකතු කරලා මෙතන එන්නේ එකතු කීයද කියන එක ගන්න. එතකොට මම මෙතනින් ඉස්සරහට මේ 2025 සැලරි ස්කේල් එක ගැන කතා කරන්න. ඉතින් මෙතනදී මේ එන 49984 සහ 17800 එකතු වෙලා එන ගාන තමයි ඔයාගේ ට්‍රේනින් පීරියඩ් එකේදී ඔයාට ලැබෙන්නේ. ඉතින් ඔයාගේ ට්‍රේනින් පීරියඩ් එක මම කලිනුත් කිව්වා අවුරුදු 2ක කාලයක ට්‍රේනින් පීරියඩ් එකක් තියෙනවා. ඉතින් ඒ ට්‍රේනින් පීරියඩ් එකේ ඔයාට මෙන්න මේ කියන මුදල තමයි ඔයාගේ වැටුප විදිහට ලැබෙන්නේ. ඉතින් ඒ අවුරුදු 2ක ට්‍රේනින් පීරියඩ් එක ඉවරනාට පස්සේ ඔයාව පරීක්ෂණ කීපයකට භාජනය කරලා ඔයාට විභාගයක් තියෙනවා ලියන්න. ඉතින් ඒ ඔක්කොම ටික ඉවරනාට පස්සේ ඔයා ඒ වගේ සමත් වුණාට පස්සේ ඔයාව සේවයේ යොදවනවා සහාය නියාමකවරයෙක් විදිහට තවත් රේල්වේ ගාඩ් කෙනෙක් එහෙම නැත්නම් දුම්රිය නියාමකවරයෙක් යටතේ. ඉතින් අන්න ඒ විදිහට සේවයේ යෙදුවට පස්සේ තමයි ඔයාට මේ OT සහ අනිත් තව allowances වගේ දේවල් ලැබෙන්නේ. ඒ විදිහට ඔයා සහාය නියාමකවරයෙක් වශයෙන් ප්‍රධාන දුම්රිය නියාමකවරයෙක් යටතේ අවුරුදු 5ක කාලයක් සේවයේ නිරත වෙන්න ඕනේ. ඒ අවුරුදු 5ක කාලයක් සේවයේ නිරත වුණාට පස්සේ තමයි ඔයාව ක්ලාස් 3 එහෙම නැත්නම් ග්‍රේඩ් 3 දෙවන ශ්‍රේණියේ දුම්රිය නියාමකවරයෙක් විදිහට උසස් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මෙතනදී ඔයාව බඳව ගන්න ක්ලාස් 3 එකට එහෙම නැත්නම් තුන්වෙනි ශ්‍රේණියේ දුම්රිය නියාමකවරයෙක් විදිහට තමයි මේ අවස්ථාවේදී ඔයාව බඳව ගන්න. ඒ බඳවා ගැනීමෙන් පස්සේ ඔයා අවුරුදු 2ක පුහුණු කාලය සම්පූර්ණ කරලා ඊට පස්සේ තවත් අවුරුදු 5ක් සහාය දුම්රිය නියාමකවරයෙක් විදිහට සේවය කරාට පස්සේ තමයි ඔයාට අවස්ථාව ලැබෙන්නේ දෙවෙනි ශ්‍රේණියේ දුම්රිය නියාමකවරයෙක් වශයෙන් උසස් වීමක් ලබා ගන්න. ඉතින් ඊට පස්සේ තමයි එතනදී නැවත ඔයාගේ වැටුප් වැඩි වීමක් සිද්ධ වෙන්නේ. හරි. ඉතින් ඔයාගේ පුහුණු කාලය අවසන් කරලා ඔයාව සහාය දුම්රිය නියාමකවරයෙක් වශයෙන් සේවයේ යෙදුවට පස්සේ ඔයාට ලැබෙනවා OT සහ තවත් මම කිව්වා allowances වගේ දේවල් කීපයක් ලැබෙනවා කියලා. ඉතින් එතනදී ඔයාට ලැබෙනවා ටෙලිෆෝන් allowance එකක් වෙනම, ඒ වගේම ඔයාගේ යුනිෆෝම් allowance එකක් ඔයාට වෙනම හම්බෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම එකතු කරාම ඔයාට සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 1,50,000ක් ලක්ෂ 2ක් අතර මුළු වැටුපකට යන්න පුළුවන්කම තියෙනවා මේ රේල්වේ ගාඩ් තනතුර යටතේ. ඉතින් මේක තමයි ඔයා මේ තනතුරේ ස්ථිරව යෙදුණාට පස්සේ ඔයාට ලබා ගන්න පුළුවන් වෙන වැටුප. නමුත් ඔයා මතක තියාගන්න ඕනේ තමයි ඔයාගේ පුහුණු කාලය ඇතුළත නැත්නම් අර අවුරුදු 2ක ට්‍රේනින් පීරියඩ් එක ඇතුළේ ලැබෙන්නේ මේ අර උඩින් සඳහන් කරලා තියෙන රුපියල් 49984 සහ රුපියල් 17800 එකතුවෙන් එන මුදල තමයි ඔයාට වැටුපු විදිහට ලැබෙන්නේ. ඒ අවුරුදු 2කේ පුහුණු කාලය අවසන් වෙලා ඔයාව සහාය නියාමකවරයෙක් වශයෙන් යෙදුවට පස්සේ තමයි ඔයාට මේ OT සහ තවත් අනිත් allowances වගේ දේවල් එකතු වෙලා ඔයාගේ මුළු වැටුප රුපියල් 1,50,000ක් හෝ ලක්ෂ 2ක් අතර ගානකට ඔයාට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තමයි ග්‍රේඩ් 3 එහෙම නැත්නම් තුන්වෙනි ශ්‍රේණියේ දුම්රිය නියාමකවරයෙක්ට ලබා ගන්න පුළුවන් වැටුප මට මේ කාරණා හොයා ගන්න පුළුවන් වුණ විදිහට. හරි. ඉතින් මම හිතනවා මෙතන මේ දාලා තියෙන පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි ප්‍රශ්න වලට උත්තර මම ඔක්කොම දුන්නා කියලා. ඊළඟට මම කතා කරන හතරවෙනි ප්‍රශ්නේ මේ කට්ට වැඩිද කියන එක ගැන. ඉතින් ඇත්තටම මේ රැකියාවේ යම්කිසි කට්ටක් තියෙනවා. හැබැයි ඒකට ටිකක් හුරු වුණාට පස්සේ සහ මේක කරගෙන යද්දී ඔයාලට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ කියන එක තමයි මේ වෙද්දි රේල්වේ ගාඩ් තනතුරේ වැඩ කරන අයගේ අදහස වෙන්නේ. මොකද මේක ඒකාකාරී එකක් නෙවෙයි. නිතර එහෙට මෙහෙට ගමන් බිමන් යෑමක් තමයි තියෙන්නේ ට්‍රේන් එකේ. ඉතින් එහෙට මෙහෙට ගිහිල්ලා දේවල් අලුතෙන් ඉගෙනගෙන මිනිස්සුත් එක්ක වැඩ කරලා ටිකක් ෆන් එකේ කරන්න පුළුවන් ජොබ් එකක් විදිහට ඒකාකාරී නොවන ජොබ් එකක් විදිහට තමයි රේල්වේ ගාඩ් තනතුරේ මේ වෙද්දි රැකියාව කරන අයගේ අදහස තියෙන්නේ මේ රැකියාව ගැන. හොඳයි. ඉතින් මේ ප්‍රශ්න ටික තමයි කලින් දාලා තිබුණ වීඩියෝස් වලට ගොඩාක් අය අහලා තිබුණ ප්‍රශ්න සහ මට පෞද්ගලිකව ඉන්බොක්ස් එකවල තිබුණ ප්‍රශ්න වෙන්නේ. මම හිතනවා මේ ඔක්කොම ප්‍රශ්න ටික ගැන මම කතා කරා කියන එක. ඉතින් මීට අමතරව මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට ඒකෙන් ගිහින් බලන්න පුළුවන්. දුම්රිය නියාමකවරයෙක්ම මම මේ කතා කරපු ප්‍රශ්න වලට සහ තවත් අමතර ප්‍රශ්න කීපයකට උත්තර සපයන වීඩියෝවක්. ඉතින් ඒකත් ඔයාලට කැමති නම් බලන්න පුළුවන්. link එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම මතක් කරනවා මම කලින් කරපු වීඩියෝස් 3 බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒවත් බලන්න. ඒ වගේමයි එන්ජින් ඩ්‍රයිවර් තනතුර ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාලටත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඒ තනතුර සම්බන්ධයෙන්ුත්. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. සහ නැවත වීඩියෝ ඉවර කරන්න කලින් මතක් කරනවා රේල්වේ ගාඩ් තනතුර වෙනුවෙන් ඔයා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලට තියෙන අවසාන දිනය සහ වේලාව වෙන්නේ 2025 මාර්තු 14 රාත්‍රී 9. හොඳයි. එහෙනම් වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ගැන වැදගත් වීඩියෝස් ගොඩක් අපි මේ channel එකේදී අරන් එනවා.